නෙදකින් ඒ වගේ පාහරයක් මම දැකලම නෑ බං. ඕක උඹට නැති වුණ එකමයි හොඳ. තිසුන් එදා උඹ පරිස්සමෙන් හොස්පිටල් එකට ගෙනත් දැම්මේ නැත්නම් උඹට මොනවා වෙයිද බං? මම ලාවට hina වුණා. ආයේ මට මොනවා නම් වෙන්න කියලාද? මට ආයේ වෙන්න දෙයක් නෑ. මම හදවතින්ම මැරුණු මිනිහෙක්. කායිකව හුස්ම ගත්තට මම මානසිකව මැරිලා හිටියේ. මගේ හදවත කළු ගහලා පුස් කාලා තිබුණේ. උඹ ගොඩක් විදවලා දාරා. අපි යමන් හෙට ට්‍රිප් එක. අම්මට ඒක නම් හොඳම අදහස ඈ. අපේ කොල්ලගේ හිත හැදෙන්නත් එක්ක අපි යමු. උඹට කවුරු නැති වුණත් මේ යාළුවෝ ඉන්නවා. අන්න ඒක හොඳට මතක තියාගනින්. මම දන්නවා බං. උඹලා මට හිටියේ නැත්නම් මට මොනවා වේද කියලා හිතාගන්න බෑ. අනික තිසුන් මට සෑහෙන උදව් කරා බං. ඔව්. ඒක නම් ඇත්ත. තිසුන් උඹ කොහොමකේ ඉදි හැමදාම උඹව බලලා යන්න ආවා. තව කවුදොත් ආව හැබැයි. මම මේකව දැකලා නෑ මීට කලින්. ඌ මාස් එකක් දාගෙනමයි ආවේ දවස් ටිකේ. ඒ කාලේ කොරෝනා තිබ්බ නිසා වෙන්නේ නැති සමහර විට. උඹට ඇහෙන්න පොත් කියෙව්වා. ඒ අතින් ඌ හොඳ එකා බං. එහෙමද බං? හැබැයි ඉස්සර හිටපු තිසුන්ට වැඩිය දැන් ඉන්න එක හොඳයි. මොකද කියන්නේ? හෙට තිසුන්වත් එක්කයි යමන්ද ට්‍රිප් එක. අම්මට ඒක මරු අයිඩියා එක හැබැයි ඈ. යමු. ආතල් එකක් කරන් යමු. දවස් දෙකක්වත් යන්න ඕනේ අඩුම. ඌව ගොඩ දවසකින් දැක්කෙත් නෑ ඕ. ඒක ඇත්ත දේව්. ඌ දැක්කේ නෑ ගොඩ කාලෙකින්. උඹලා දැන් ඌට කතා කරන්නේ දැන් යන්න තැනක් දාගත්තද? පක්කුටිද? අම්මට සිරේ. තැනක් දාගන්නත් ඕනේ නේ. හොඳ තැනක් කියපල්ලකෝ ඉතින් උඹලා. නුවර කොහමද? දේව් නුවර ගැන කියද්දී යසායකට මැදින් පැනලා නුවර කැන්සල් කරා. ඒක සෙට් නෑ බං. අපිට එච්චර දුරකුත් නෑනේ. වෙන තැනක් බලහන්. ගාල්ලේ යම. අපිට දුරයිනේ ගාල්ල. උන් දෙන්නට කුද ගහගන්න කියලා මම ගාල්ලේ දැම්මා. ගාල්ලේ යන්නත් බැරි වුණා ගොඩ කාලෙකින්. අනික බීච් සයිඩ් එකකට මම ආස නිසා මට ගාල්ලේ හොඳයි කියලා හිතුණා. එල. ඒ හොඳයි එහෙනම්. රුචිකයා පකේක් වගේ මැදින් පැනලා මගේ අදහසට එකඟ වුණා. මටත් මොකද ඉතින්? මටත් යන්න ඕනේ ඒ නිසා මාත් පාඩුවේ හිටියා. හරි එහෙනම් ගමන ෂුවර් ළමයි දවස් දෙකක් ගාල්ලේ හොඳද? අඩෝ දැන් ගෙදර යමන්. බං 8ටත් කිට්ටුයි දැන්. අම්මට සිරියෝ බං. ඒකනේ මේ දාරෝ. උඹ අපිට අරක කිව්වේ නැති එකට නම් හෙට රිටර්න් එක දෙනවා පුතේ. හරි ඒක හෙට බලාගමු දේව්. එහෙම කියපු උන් තව එක සැරයක් මාව බදා ගන්න ඕනි කියලා මාවත් ආයෙත් බදාගත්තා. කවියා උම්මියක් දෙනවා කිව්වා. ඌගේ බලු කෙලත් මගේ ඇඟේ ගාලා යන්න ගියා. ඌත් යනකම් වැවගාවට වෙලා බලා හිටපු මම කෙලින්ම ගේ ඇතුළට අංගම් පොර ඇඳුම් ටික ගලවලා හොදන්න දාපු මම ෂෝටක් ඇඳගෙන තුවායත් එක්කත් අරගෙන නාගන්න ගියා. ටික වෙලාවකින් නාලා ඉවරුණ මම කෙලින්ම ආවේ කුස්සියට. අම්මා බෙදලා දුන්න බත් එක කෑවා තුවාය පිටින්ම. අද මට බඩගිනි අම්බානෙට. මම ඒක නිසා බත් එක කටවල් දෙක තුනකට බඩට දාගෙන වතුර එකක් බීලා කාමරේට ගිහින් ඇඳුමක් දාගෙන ඇඳේ හාන්සි වෙලා තිසොන්ට ගත්ත කෝල් එකක්. දෙපාරක් රින්ස් යද්දි ඌ කෝල් එක ආන්සර් කරා. අපි මතක් කළා තියෙන කොල්ලට. එහෙම එකක් නෑ බං. මේ දවස්වල වැඩ වගයක් වටනනේ. මොනාද අපේ? ඇයි දන්නේ නැද්ද? මං කුඹුරු වැඩයි. ගමේ උන්ගේ ආතල් ගන්නේවයි ඔව්ව තමයි ඉතින්. අනේ මන්දාදාරා උඹ නම් උඹ තාම ගමේ උන්ගෙන් ආතල් ගන්නවද? ඔව්වට කියන්නේ මුල්ලමාවිය සංවර්ධනය වෙලා නැහැ කියලා බං. අනේ ඵලයන් බල්ලෝ ඒක නෙමෙයි. හෙට අපි ට්‍රිප් එකක් යනවා. එනවද? අම්මට ඒ කොහෙද? ගාල්ලේ බං. අඩේ මරුනේ මාත් වෙනවා එහෙනම්. උඹ එනවද අහන්න තමයි ගත්තේ. උඹ එනවනේ එහෙනම්. ඔව් එනවා. ඒ පොඩි කොස්සක් තියේ හැබැයි. ඒ පාර මොකද්ද? අපේ ලොකු තාත්තගේ පුතාට තමා මේ දවස් ටිකේ බලා ගන්න දීලා තියෙන්නේ. ඒ අයියත් එක්ක යන්න වෙයි. ඔක්කොගේම ගමන් වියදම් මම බලා ගන්න. ඒවට බය වෙන්න එපා. බායෙත් වලි වලට පැටලෙන්න ගියාද සිසු? එකෙක්ගේ සීන් එකක් වැඩි බං. ඒකයි පොඩ්ඩක් මේ දන්නේ නැද්ද ඉතින්? අයියෝ අපි දැන් ලොකුයි බං. දැන්වත් පොඩ්ඩක් අම්මා අප්පච්චි ගැන හිතපන්. හරි බං ඉතින් මේ අරු එක්කන් එනෝ ඈ එහෙනම්.
හා එකම් වරි ඌත් සිංහවංශ පවුලේ එකෙක්මද බා? ඔව් බා අවුලක් නෑනේ නේ. නෑ එහෙනම් මම තියන්නම් බා. බඩු ලෑස්ති කරගන්නත් ඕනේ. තව අම්මට කිව්වෙත් නෑ. ඔබ අම්මට කියන්නේ නැතුවද මට කිව්වේ? ඒ අවුලක් නෑ බා. මට නිදහස දීලා තියෙන්නේ. අනික අපි පොඩි උන් නෙවෙයිනේ. ඔව් ඒක ඇත්ත. මම තියන්නම්. එහෙනම් බුදු සරණයි good night. බුදු සරණයි good night බං. මම ෆෝන් එක තියලා එහෙම ගියේ මට හෙට අරන් යන බඩු ටික ලෑස්ති කරගන්න. පාට වර්ග 4කින් ෂෝටවල් දාගත්ත මම ඒකටම හරියන ෂර්ට් 4කුත් දාගත්තා. කොහොමත් ගාල්ලේ ගියාම බලන්න දේවල් තියෙන නිසා දවස් දෙකක්ම ඉන්න වෙනවනේ. සෙරප්පු දෙකයි ආම් කට් ටී-ෂර්ට් එකයි තව එකී නොකී සේරම බඩු ටික දාගෙන බලද්දි බෑග් එක බබෙක් හම්බෙන්න වගේ පිම්බිලා තිබ්බා. බෑග් එක ඇඳ උඩින් තිබ්බ මම අම්මට ගිහින් කියලා ආවා. කිව්වා වගේ එයා කිව්වේ යන තැනක පරිස්සමින් ගිහින් එන්න කියලා. අම්මට දවස් දෙකක් තනියම ඉන්න බැරි නිසා අම්මට යසාලගේ ගෙදර යන්න කිව්වා මම. එහෙම ආයෙත් කාමරේට ආව මම ෆෝන් එකත් අරගෙන ඇඳට පැන්නා. තිසුන්ගෙන් මැසේජ් එකක් ඇවිත් තිබුණා මම ඒක ඕපන් කරලා බැලුවා. හෙට උදේ 4 වෙද්දී වෑන් එක උඹේ ගේ ගාව. මම ඌට හරි කියලා මැසේජ් එකක් දාලා දවස් දෙකකට යමා කියලා කිව්වා. ඌ මම මැසේජ් එක දාපු ගමන් සීන් කරලා හරි කියලා දාලා තිබ්බා. එහෙම අපි පස්සේ ගෲප් එකට ගියපු මමයි තිසුනුයි කතා වෙච්ච හැමදේම කියලා මැසේජ් එකක් දැම්මා. උන් heart reaction පොලිමට දාගෙන ගියා. එහෙම ෆෝන් එකේ එලාම් එක තියලා ෆෝන් එක පැත්තකින් තියපු මම ෂීට් එකත් පොරවන් නිදියවුවා. හැබැයි පොඩි අවුලක් තියේ. ට්‍රිප් එකක් යනකොට ඇහැරෙන්නේ නැති වෙයි කියලා බයට මට විතරද නිින්ද යන්නේ නැත්තේ හරියට. හැබැයි ටික වෙලාවක් ගියාම නිින්ද යන එක වෙනම කතාවක්. මම හිතේ කාලකන්ණි විදියට ඈනුමක් කරන ගම. කේවෙනි වතාවටද කොහෙද මම දැන් වෙලාව බැලුවා. තාම 3යි වෙලාව. ඇඳේ ඉඳගත්ත මම ෆෝන් එක අතට අරගත්තා. අම්මෝ ඇඟනම් ඉල්ලන්නෙම නිදිමත. ඒත් ගොඩ කාලෙකින් ට්‍රිප් එකක් යන නිසා නිදිමත ගානක් තිබුණේ නෑ. WhatsApp එක ඔන් කරපු මම අරුන් නැගිටලාද බලන්න ගෲප් එකට කෝල් එකක් ගත්තා. අම්මෝ පක්කු ටික සීන් ගාලා කෝල්ස් ආන්සර් කරනවා. බලන්න එපා චාරිකාව යන්න දෙන උනන්දුව මේ උන්දලෑගේ. ඒකට මුන්ට කියන්න ඕනේ අඩේ බං සිල් ගන්න යමුද කියලා. එහෙම කිව්වනම් ඕකුන්ගේ ෆෝන් උත් ඔෆ්. ඒ තරම් උදාර සිල්වත් යාළුවෝ ටිකක් නේ මට ඉන්නේ. මම එහෙම උන්ට ලෑස්ති වෙලා අපේ ගේ ගාවට එන්න කියලා මම ගියා උදේම සීතල වතුරෙන් මූණ හොද ගන්න. මම දොර අරින සද්දෙට අම්මගේ කාමරේ ලයිට් එකත් පත් වුණා. උදේම කෑම අරන් ගිහින් නරක් වුණොත් ඒ නිසා මම අම්මට කිව්වා කෑම යන්න එපා කියලා. මම එහෙම ලිද ළඟට ගිහින් මූණ අතපය හොදන් දත් ටිකත් මැදගෙන ගේ ඇතුළට ආවා. අම්මෝ වතුර පට්ට සීතලයි. වතුරේ තිබ්බ සීතලට ඇඟත් එක්ක ගැහෙනවා. මම කාමරේට ඇවිත් ඇඳ යන්න තිබ්බ වෙනම ඇඳුම ඇඳගත්තා. තද කොළ පාටට හුරු ෂර්ට් එකකුයි සුදු පාට බිග් ෆෝල් ඩෙනිමයි ඇඳගත්තා. කැරඩි කොණ්ඩේ හොඳට ජෙල් ගාලා හදාගත්ත මම දකුණු කරට කරාබුවක් දාගත්තා. ඒක දාගත්තම අමුතුම ලුක් එකක් තියෙනවා. මම දිහා බලන කෙනෙක්ට දෙපාරක් බලන්න හිතන විදිහට තමයි අද මගේ ලුක් එක. අප්පච්චි පොඩි කාලේ මට හදලා දුන්නු ගෝල්ඩන් නෙක්ලස් එකත් මම දාගත්තා. අන්තිමට සුදු පාට ඩෙක් දෙකක් දාගත්තා. ෂර්ට් එක උඩ බොත්තම් දෙකක් මම අරගත්තා. එහෙම කණ්ණාඩිය ළඟට ගියපු මට මේ මමද ඉන්නේ කියලා විශ්වාස කරගන්න බැරි වුණා. මාව දකින්න කෙක්ට අනිවා වව් කියවෙනවා කියලා මම හිතනවා ඉතින්. හොඳේ. කොහොමද කොල්ලගේ ලස්සන? මම හැඩ වෙලා ඉවර වෙද්දි වෙලාව 3:45ට විතර ඇදී. මම එහෙම ගියේ කුස්සියට. මම යද්දි අම්මා මට පිටුපාලා මගේ කිරි එක අදන ගමන් හිටියේ. මම ගිහින් අම්මට කතා කරා. අම්මා ඕ මයි පුතා පොඩ්ඩක් ඉන්න කී. අම්මා කිරි එක හදන ගමන් මගේ දිහා බැලුවා. මම හිතන්නේ අම්මට මාව දැකලා කියන්න ගියේත් අමතක වුණා. මම හිතන්නේ අම්මා මට වශී වෙලා. අම්මේ අපේ මගේ කොළු පැටියාගේ ලස්සන බලපල්ලකෝ. උඹව නම් දෙවියෝ නිදහසේ මවලා තිනව රත්තරන්. මගේ කොල්ලට ඇස්සහක් කටවහක් නම් වදින්න එපා. මම ඔය තරම් ලස්සනද සුදු මැණික? නැතුව මයි පුතේ උඹ අප්පච්චිගේ කපාපු පළුව සිනෙතුත් තරුණ කාලේ උඹ වගේමයි.
එහෙම කියන ගමන් අම්මා ඉඳන් හිටපු හැටෙන් හැපි වෙනවා මම බලාගෙන. අම්මට අප්පච්චි මතක් වෙන්නේ නැති. අනේ මගේ අම්මට අප්පච්චි ගොඩක් මතක් වෙනවා ඇති. මම එහෙම ගිහින් අම්මව තදින් බදාගෙන ඒ නරලි සිපුමක් තැවරුවා. ඇයි? මම විතරද ලස්සන? මගේ සුදු මැණිකත් මොනතරම් ලස්සන ගැටිස්සියක්ද? මම hina වෙලා එහෙම කියද්දි අම්මා මගේ පපුවට හිමින් පාරක් දුන්නා. බොරු තරහක් පෙන්නලා අනේ අෆ්වා මේ අම්මත් වෙලාවකට හෙන කියුට් අනේ මිරි කන්න හිතෙනවා. නිකා ඉඳින් පුතේ දැන් මම වයසයි. වයස කියන්නේ ඉලක්කමක් විතරයි අම්මා. මට හැමදාම ඔයා ලස්සනයි. මම එහෙම කියද්දි අම්මා ගෑස් දිලිසෙනවා. ඒ ආසයි මම යාට දෙන ආදරයට. එයාට හැම වෙලේම මාත් එක්ක ඉදි මතක් වෙන්නේ අප්පච්චිව. මගේ අප්පච්චිත් මේ වගේ. මට පොඩි කාලේ ලාවට මතකයි අප්පච්චිත් මෙහෙම අම්මව හුරතල් කරනවා. මම නම් කියන්නේ අම්මට තාත්තට ආදරෙන් ඉන්න. හැම වෙලේම ආදරේ කියන්න. එයාලා මොනතරම් අපි වෙනුවෙන් නැහෙනවද? ඇත්තම කිව්වොත් ඒ හිතවලට පොඩිම හරි සනසීමක් ගේනවා අපි එයාලට ආදරෙන් සලකද්දී. ඒ වගේම ආදරෙන් කතා කරද්දී ඒගොල්ලෝ ජීවත් වෙලා ඉන්නකම් පුළුවන් තරම් ආදරේ සතුට දෙන්න ඕනේ. එහෙම නැතුව මරුණට පස්සේ අඬලා වැඩක් නැහැ. අශ්වයා ගියාට පස්සේ ස්ථාල වහලා වැඩක් නැහනේ. ඒක තනිකරම නිෂ්ඵල වැඩක්. ඉතින් ඉන්න කාලේ ඒ හිත සතුටින් ආදරෙන් තියන්න අපි වග බලා ගන්න ඕනේ. මම එහෙම කාමරයට ඇවිත් බෑග් එකත් අරගෙන සාලෙට ගියා. එහෙම අසාට කෝල් එකක් ගත්තා මම ෆෝන් එක කනේ තියාගත්තා. "ඇයි කෝල් ගන්නෙ? අපි ගේ ඉස්සරහා ඉන්නේ බං." හරි. මම කෝල් එක කට් කරා. උන් ගේට්ටුවත් අරගෙන ඇතුළට ආවා. අම්මට හුඩු මුන්ගේ ලස්සන බලාපල්ලකෝ. නරුව පරාදයි. ආයේ බෑගුත් කරේ ගහන් අතින් කටින් බඩුත් තෙල්ලන්. උන් එන ගමන් මිදුල දිගේ අපෝ අලුත් නළු නිළියෝ නම් මට පේන්න බෑ. ඊට වැඩිය මගේ කොල්ලෝ ටික මට ලස්සනයි. බොරු කියන්න ඕනේ නෑනේ. අඩේ දාරා මේ උඹමද? අනේ හිකනලෝ අපිට ඔබ අඳුර ගන්නත් බැරි වුණා නේ බා. ආයේ දන්නානේ ඉතින්. අම්මෝ මොකද අපි නොදන්නේ? අද උඹලත් මාර ගතිය ඈ. අඩේ යසා දේව් උඹලා මැච් කරලා දැන්නේ? මම බලාගෙන යසා සුදු ෂර්ට් එකට කළු ලිනන් කලිසමක් අදිද්දි දේව් කළු ෂර්ට් එකට සුදු ලිනන් කලිසමක් ඇඳලා ඉන්නවා. අනේ අප්පා මුල් ලව් කරනවා නම් අපිට කියලා කරන්න ඕනේ. දැන් කොයි කාලේ ඉඳන්ද ඔය ලව් එක? තාම කිසි අප්ඩේට් එකක් නැහැනේ. දෙන්නම එක්කෝ හිතේ හිර කරන් ඉන්න කියා ගන්න බැරුව. මන් නම් මේව තේරෙන්නේ නෑ අප්පා. නෑ බම් එක පාරටම ඇවිත් බලද්දී යසත් මගේ පාටට සෙට් වෙන විදිහට මැඳලා බං. අපි මැච් කරලා යන්නේ නෑනේ. නේද යසා? ඔව්නේ බං. අපි මේ එහෙම ඇඳේ නෑ. ඒක නිසා මම එහෙම කියලා පාඩුවේ හිටියා. කවුද දන්නේ උන් ඇත්ත කියනවද බොරු කියනවද කියලා. මම නම් හිතන්නේ මෙතන මොකක් හරි ටොයින් එකක් තියෙනවා. නැත්තම් මෙහෙම වෙන්න බෑනේ අප්පා. තිසුන්ට කෝල් එකක් කරන් බලපන්කෝ. ඉඳපන්. යසා මට තිසුන්ට කෝල් එකක් ගන්න කියද්දි මම ඌට හා කියලා තිසුන්ගේ නම්බර් එකට කෝල් එකක් ගත්තා. ඌ මගේ එන ගමලු. තාම 3:50යිනේ. ඌ 4ට එනවා කිව්වේ. ඒ නිසා වෙලාවටම එයිති. අම්මා අරුන්ට තේ හදන්න ගියා. උන්ට අපේ ගෙදර ආවොත් මොන හරි කන්නම ඕනේනේ. අනිවාර්යෙන්. නැත්නම් උන්ට නිින්ද යන්නේ නැහැ. හරියටම 4ට වෑන් එක ගෙනත් අපේ මිදුලේ නැවතුවා. වෙලාව නම් වෙලාව පුතේ. මම එහෙම්ම ඩිකී ඇරලා අපේ බඩු ඔක්කොම ටික ඒකට බටවවුවා. ඊට පස්සේ තමයි තිසුනුත් ඇතුලේ හිටපු තව කවුදෝ එළියට ආවේ. තිසුන් බහලා එළියට ඇවිත් අපේ ගේ ඇතුලට ගියා. අම්මව බලන්න කියලා ඌගේ ඒ කාලේ හිටපු යාළුවෝ දෙන්නෙකුත් දාගෙන ඇවිත්. දිමන්තයයි කැලුනුයි. ඔය ඉස්සර තිසුන්ගේ හෙන්චයියෝ සෙට් එකේ හිටපු එවුන් දෙන්නේ ආයුෂ හමුනාට පස්සේ අපි ඔක්කොම හොඳ වුණානේ. දැන් ඉතින් ඉස්සර වගේ අපිට දැන් ප්‍රශ්න නැහැ. කාල් ඊළඟ කොටසෙන් බලාපොරොත්තු වෙන්න.